අපි හිතමු ඉවසලා එක දවසක් රණ්ඩුවක් වුණාම කියලා රණ්ඩු නොවී ඉන්න මේ මැරිඩ් කපල්ස් මම නම් දැකලා නැහැ. මමත් බැඳලා ඉන්නේ මමත් රණ්ඩු වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒක ඩේලි කරන්න යන්න එපා. මාසෙකට එක රණ්ඩුවක්. ඔයාට අමාරුම නම් ඔයාගේ ඉම්පල්ස් කන්ට්‍රෝල් කරගන්න මාසෙකට එක රණ්ඩුවක් තියාගෙන ඒ රණ්ඩුවේදී ඒ දරුවෝ නැති තැන කරන්න. සුරතල් සතෙක් ඉස්සරහවත් කරන්න එපා. ඒ සතා වුණත් ස්ට්‍රෙස් වෙනවා. එහෙම දැන් මේ මෙහි සුද්දෝ නම් ඒගොල්ලෝ ওই වගේ දේවල් කතා කරන්න දෙන්නත් එක්ක යනවා රෙස්ටෝරන්ට් එකක ඩේට් එකකට ලන්ච් එකකට ගිහිල්ලා ගිහිල්ලා තමයි ඒක වැදගත් විදිහට කතා කරන්නේ. ඒගොල්ලෝ දැන් ඩිවෝර්ස් වෙන්න හරි තීරණය කරොත් ඒ ළමයින්ට ඒ ඔක්කොම ඒ ළමයි දන්නෙත් නැහැ. ඒ අම්මයි තාත්තයි තීරණය කරලා ඇවිල්ලා අවසාන තීරණය වෙලා කරනකම් ළමයි දන්නේ නැහැ. මෙහෙම දෙයක් මේ දෙන්න අතරේ සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ තරම් ඒගොල්ලෝ පරිස්සම්. මම ඔයගලන්ට කියන්නේ නැහැ එකපාරට මේ සංස්කෘතිය මේ විදිහටම කරන්න කියලා. but රණ්ඩු අඩු කරන්න. මාසෙකට එකකට සීමා කරගන්න රණ්ඩු. කරත් අරයාගේ ලෙවල් එකට යන්න එපා. එයා කට උස්සනකොට ඔයා කට උස්සන්න එපා. එතකොට ඔයාගේ ටෝන් එක අඩු කරලා කතා කරන්න. එතකොට එයාගේ ටෝන් එක ඉබේම අඩු වෙනවා. එහෙම විසඳ ගන්න බැරුව එයා එක හෙලා කියනවනේ නෑ ඔයා කියන එක ඇත්ත නෙවෙයි එහෙම එකක් නෑ කියලා. ඒත් ඔයා දන්නවනම් ඒක එහෙමයි කියලා. අන්න එතනදී ඔයා හිතාගන්න හරි. මේක ගැන මම මෙයත් එක්ක කතා කරලා තීරුමක් නැහැ. මම කතා කරන්නේ මම මේ වැටිලා ඉන්න වල ලස්සන්ට ඩෙකොරේට් කරගෙන දැන් ඉන්නවා. ලස්සන්ට මල් පැලයක් වවාගෙන එතන ලස්සන කරගෙන තමන් ඉන්න ගේ ලස්සන කරගෙන අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. එක්ක අපි හිතමු අලුතෙන් කෑම හදන්න ඉගෙන ගන්න. බේකින් කේක් එකක් බේක් කරන්න ඉගෙන ගන්න. ආවහම මූණෙල්ලන් ඉන්න එපා. දරුවෝ එනකොට ඉස්කෝලේ ඇරිලා එනකොට අම්මා හැමතිස්සෙම ඇඬු කඳුලෙන් නිදි. හරි මූසලයිනේ. ඇත්තටම මම දන්නවා ඒ කියන්නේ හරිම අමාරු තත්වයක් තමයි ඕක. ඒ වුණාට ඔයාගේ තීරණය. ඔයයි දැන් ওই වලේ ඉන්නේ. එහෙනම් ඒක අනිත් දරුවන්ට පවා පීඩනයක් වෙන විදිහට කටයුතු කරන්න එපා කියලා මම ඔයගලගෙන් ඉල්ලා සිටින්නේ. මූණකට සෝදගෙන පිළිවෙලකට වැඩට යන කෙනෙක් නම් එතන ගිහිල්ලා වැඩ ටික කරලා ඇවිල්ලා අලුතෙන් දෙයක් ඉගෙන ගන්න මොන හරි අලුත් කෑමක් හදන්න අරයාගේ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ගේ හරි වයිෆ්ගේ හරි සම්පූර්ණයෙන්ම එයාගේ කොටසක් කියලා හිතන්න එපා. ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් මිනිස්සෙක්. එතකොට ඔයාට තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් හොබීස්. ඔයා තව එකක් තමයි කවුන්සලින් කරන්න පුළුවන් නම් හස්බන්ඩ් හරි වයිෆ් හරි කැමති කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. හැබැයි ලංකාවේ හරි අඩුයි වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මම කාන්තාවන්ට කියන්නේ ලේඩීස්ලා ඕගොල්ලෝ යන්න එපා තව පිරිමි කෙනෙක්ට ඕගොල්ලන්ගේ මේ තියෙන විවාහයේ ප්‍රශ්න කියන්න. පිරිමියාටත් එච්චරයි කියන්නේ ඔපොසිට් සෙක්ස් එකට ඕගොල්ලන්ගේ විවාහයේ තියෙන ප්‍රශ්න කියන්න යන්න එපා. ඒකෙන් ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සමහරව ඕගොල්ලන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලනවා. ඒ වගේ තත්වයකදී. ප්‍රොෆෙෂනල් කෙනෙක් එක්ක කතා කරන්න. ඒ කතා කරලා ඊට පස්සේ ගන්න පුළුවන් පියවර හැමතිස්සෙම දැන් මෙහෙනම් ඉන්නේ එහෙමයි. අපි හිතමුකෝ කෝචින් කරන කෙනෙක් කියලා. ඔයාට මොකක් හරි අලුත් සිටුේෂන් එකක් ආවම ඔයා කතා කරලා කියනවා මට මෙන්න මෙහි සිටුේෂන් එක ආවා. මම දැන් මොකද්ද කරන්න ඕනේ? සමහරට ඔයාට ඔයාගේ තියෙන ෆීලිංස් එක්ක ඒ සිටුේෂන් එකට ගන්න ඕන හරි දේ තීරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මම ඕගලන්ට කියන්නේ ඕගොල්ලෝ ඕගලන්ගේ ලයිෆ් එක අනුන්ගෙන් ඩිපෙන්ඩ් නොවි අනුන්ගේ ඉමෝෂන්ස් වලට ඕගොල්ලෝ ඉමෝෂනලි ඉන්වෙස්ට් වෙන්නේ නැතුව තමන්ගේ දරුවෝ ගැන අවධානය යොමු කරලා ළමයි එක්ක යන්න බීච් එකට යන්න. ඒ දවස් ලස්සනටම take one day at a time. ඒ දවස් අද උදේ නැගිට්ටොත් ඒ දවස් ඔයා ලස්සන කරගන්නේ කොහොමද? ඒක තමයි ඔයා හිතන්න ඕනේ. ගහක් කොළක් වවන්න. දෙයක් වවන්න. අරයත් එක්ක මේ සාමාන්‍ය විදිහට කතා කරගෙන යන්න. සාමාන්‍ය ස්මෝල් ටෝක් තියෙනවනේ ඒව කතා කරන්න. කොයි වෙලේවත් ඔයා යන්න දාලා යන්න කිසිම ඔයාගේ අදහසක් නැත්තම් එතන ඒ පරිසරය ඇති කරන්න එපා. ඒක ඔයාට කරගන්න ලොකුම අසාධාරණයක් සහ ඔයාගේ දරුවන්ට කරන ලොකු අසාධාරණයක්. අපිට තියෙන්නේ එක ජීවිතයයි. We have only one life. ඒකත් කෙටි කාලයක් නේ. ඒ කෙටි කාලේ ඔයාගේ මොකක් හරි තත්වයක් මත ඔයාට යන්න ශක්තිය නැත්තම් ඔයා හිත ඇතුලෙන් මෙඩිටේෂන් කරන්න. ලස්සන්ට ෆ්‍රේග්‍රන්ස් කැන්ඩල් එකක් පත්තු කරන් ඉඳලා හිටලා මෙඩිටේෂන් කරන්න. තමන්ගේ ආගමට අනුව ඒව කරන්න.